යමක් දිහා ඔය ඝන විනිභෝග කරලා බලන්න. ඝනයක් විදිහට ඒකකයක් විදිහට එකෙක් විදිහට ගෑනියක් පිළිමික් විදිහට බලන වෙනුවට පුළුවන්කමක් තියෙනවා නම් චිත්තක්ෂණයකට හෝ මේක හැදිලා තියෙන්නේ ශක්තිය වලින්. වේග වලින්. බලයකින්. ඒ බලයට ස්වාධීන වෙන්න පුළුවන් බොයි දාලා තියෙන නමෙන් අයින් කරලා. ඔය කියන ලේබල් එකෙන් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි විපස්සනා කරනකොට ආස්වාද ප්‍රසවාසය හොය අරගෙන ඒක හොඳට ඕම දිය වෙනකම් බලන්න. එතකොට පස්සේ වෙනවා වේලාවක ඒක කුරුසු ආස්වාද ප්‍රසවාසය. ඒක සියුම් ආස්වාද ප්‍රසවාසය. එහෙනම් අතිසියුම්. ඒ අතිසියුම් වෙනකොට මෙරල් නැහැ. පණ දිනන. ඒ හොඳටම ගන්න බහල වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන්න පුළුවන්. තාම සියුම් වෙන්න පුළුවන්. සියුම් මට්ටමට යනකොට ඒක එක එක පුද්ගලිකාංශු වෙන් වෙලා තියෙන්නේ. ඒක වැඩ කරන්නේ අර givisumට අනුව නෙවෙයි. එතකොට එතන යමක් නැහැ. givisumට වැඩ කරනවා වගේ වෙනකොට යමක් තියෙනවා. තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඕන කෙනෙකුට ඒකේ තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. අන්නේ විදිහට ශුන්‍යතෝ ලෝකේ අවිකස්සු. යමක් දිහා පරමාර්ථ පැත්තෙන් ශුන්‍ය පැත්තෙන් බැලුවොත් අත්තාන දිට්ඨි මොහච්ච එවං මච්චතරෝසියා. මේ අත්තාන දිට්ඨිය කියලා මෙතන අපිට ගන්න තියෙන මේ බලන මිනිස්යාගේ තියෙන තණ්හාමාන දිට්ඨි ටික. මේක කේවල් ගලවලා දාලා කැලි කැලි වශයෙන් බලනවද නැත්නම් මේ අපි දීලා තියෙන සම්මුති නම දීලා බලනවද කියන එක තමයි මේ අහන්නේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකෙ දිහා වහන්සේ කොහොමද බලන්නේ කියන්නේ. එළෝ මෙලෝ කියලා තියෙන මේ સંદર્ભ දිහා වහන්සේ කොහොමද බලන්නේ. ඒක ලහනවා මේකේ ආකාරයක් තියෙනවද ස්වාමීන් වහන්සේ මේ මායයට මාව පේන්නේ නැති ආකාරයක්. මායයට මාව එල්ල වෙන්නේ නැති අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් සඳහන් කරන මේක ශූන්‍ය විදිහට බලන්න පුළුවන් නම් ඒ තමන් ශූන්‍ය දිහා බලනකොට තමන් තුළ තණ්හාමාන දිට්ඨි බොඳ වීමක් සිද්ධ වෙනවා. එපා වීමක් සිද්ධ වෙනවා. ඒකෝට ලෝකේ හරි කම්මැලි. ලෝකේ හරි නීරසයි. ලෝකේ හරි ඒකාකාරයි. ඉතින් අපි මොනවා හරි දාලා මේක ආලවට්ටම් කරලා උපමට්ටම් කරලා මේක උද්දීපනය කරගන්නවා. උද්වේග කරගන්නවා. ඒ කරන්න තණ්හාමාන දිට්ඨි වැඩි වෙනවා. වැඩි වෙන්න මායя බලපාන වැඩි.